අද අපේ Pet Choice YouTube channel එකෙන් ඔයගලන්ට අලුතෙන්ම වීඩියෝ එකක් ගෙනල්ලා තියෙන්නේ. ඉතින් ඔයාට ගෙස් කරන්න පුළුවන් ද මේකේ මේ ඉස්සරහා පෙන්නන දේවල් වලින් මොනවද අපි මේ කරන්න යන්නේ කියලාද? ඇත්තටම කිව්වොත් මෙතන ඔයගලන්ට පේන්නේ padded leash එකක්. ඉතින් මේක comfortable leash එකක්, අතරත් පහසුයි, padding handle එකක් එනවා. ඒ වගේම පොඩි clip එකක් එක්ක lock එක එන්නේ. ඉතින් ඇත්තටම කිව්වොත් මම මේක නෙමෙයි අද ඔයගලන්ට පෙන්නන්න යන්නේ වීඩියෝ එක. ඔයගොල්ලෝ හිතන්නේ මේක කියලා. මෙන්න මේකයි ඔයගලන්ට අද පෙන්නන දේ. මෙන්න මේ box එකේ ඇවිල්ලා තියෙන pet retractable leash එක. ඉතින් මේක retractable leash කොට හැමෝම දන්නේ නැහැ මේකෙන් මොකක්ද වෙන්නේ කියලා. දිග මීටර් 3ක් තියෙනවා, කිලෝ 15ට අඩු ඕනම dog කෙනෙක්ට හෝ cat කෙනෙක්ට මේක use කරන්න පුළුවන්. ඇත්තටම කිව්වොත් මේක leash එකක්. නමුත් මේක ඕගොල්ලෝ හිතනවා වගේ leash එකක් නෙමෙයි. සමහර අය හිතන්න පුළුවන් මේක ටේප් එකක් කියලා. නමුත් මේක leash එකක්. මේකේ පාවිච්චි කරන විදිය box එක පිටිපස්සේ mention කරලා තියෙනවා. දිග වෙනස් කරගන්න පුළුවන්, unlock කරන්න පුළුවන්, lock කරන්න පුළුවන්. ඇත්තටම මේකේ colors කිහිපයක් එනවා. මම ඔයගලන්ට අද මෙතන දෙකයි පෙන්නලා තියෙන්නේ. blue color එකේ නෙවෙයි, yellow color එකේ නෙවෙයි. box එකේ යටපැත්තේ ගහලා තිනවා ඕගලන්ට හම්බෙන colors මොනවද කියලා. ඇත්තටම කිව්වොත් මේකේ colors 4කින් manufacture කරනවා. orange, yellow, blue, grey. ඉතින් මේකේ දැන් මම box එක unbox කරලා පෙන්නන්නම් මේකෙන් කොහොමද ඕගලන්ට පාවිච්චි කරන්න කියලා. පොලිතින් පැකින් එකකින් එන ලස්සන ෆිනිෂින් එකක් තියෙනවා. ඉතින් මේක එළියට ගත්තාන් පස්සේ බලමු කොහොමද මේකේ ඕගලන්ට මොන විදිහේ පහසුකමක්ද මේකෙන් ලැබෙන්නේ කියලා. ඉතින් මේකේ හැන්ඩල් එක තියෙන්නේ ඔයගලන්ට අල්ලන්න පහසු වෙන්න. ඒක ඇත්තටම කිව්වොත් එම නිකන් පොඩි ළමයින්ගේ ටෝයි එකක් වගේ ඔයගලන්ට පේනවා සමහරලාට. නැත්තම් අනිත් පැත්තෙන් බලුවාන් පස්සේ මේක දිගමයින්න මෙෂරින් ටේප් එකක් වගේ පේන්නේ. ඉතින් මේකේ ඔයගලන්ට සාමාන්‍යයෙන් අඟලට අඩු ප්‍රමාණය මහත පටියක් තමයි මේකේ තියෙන්නේ. ක්ලිප් එක පොඩි බ්‍රීඩ්ස් වලට යූස් කරන්න පුළුවන් විදිහට කැට්ස්ලාට එහෙම ගොඩක් හොඳයි මේක. ලොක් එක ස්ක්‍රීන් ලොක් එකක් එන්නේ. ඉතින් ඇත්තටම මේකේ උඩ බටන් එකක් තියෙනවා. ඔය බටන් එකෙන් තමයි ඔයාට පුළුවන් වෙන්නේ දිග ඕන තරමට ගිහිල්ලා ලොක් කරගන්න එක. මේ වගේ ස්ප්‍රින් එකක් ඇතුළේ තියෙනවා. ඒක අනිත් පැත්තට එතෙනවා. ඒ කියන්නේ ඔය ලීෂ් එක දිග ඇරිය ගම අනිත් පැත්තට රිවර්ස් එතෙනවා. මේ බටන් එකෙන් ඔයාට පුළුවන් අවශ්‍ය තැනට යවලා ඒක ලොක් කරගන්න පුළුවන්. නැත්නම් හෝල් කරලා අල්ලන් ඉන්න පුළුවන්. මේ වීඩියෝ එක බලද්දි පේන්නේ කොහොමද ඒක පාවිච්චි කරන්න කියලා. මම මේක ඔයාලට පෙන්නලා තියෙනවා හෝල් කරන්නේ කොහොමද. දිග ඕන එක ප්‍රමාණයක් ෆික්ස් කරගෙන තියාගන්නත් පුළුවන්. දැන් හිතන්න නිකන් උදාහරණයක් වශයෙන් ගත්තොත් ඔයාගේ පපි ඔයා එක සාමාන්‍ය මීටර එක දිගින් තියන් යනවනේ මේ මීටරේ දිගින් ඔයාට ලොක් කරලා තියාගන්න පුළුවන්. නැත්නම් එයාට ෆ්‍රීලාන්ස් එයාට ඇවිදින්න ඕන විදිහට එයාට හදලා තින්න පුළුවන් නම් ඒක ඕන් ඇදෙන්න ආයි දිග ඇරෙන්න මේ විදිහට හදාගෙන තියාගන්නත් පුළුවන්. මොකද ඔයාගේ දඟකාර බවුවෙක් නම් අනිවාර්යෙන් මේක ලොක් කරලා තියාගන්න ඕන. එහෙම නැති එකකින් නම් ඔයාට ෆ්‍රී එකේ එයාව ඇවිද්දවන්න පුළුවන්. ඉතින් මේක තමයි අද මම ඔයගලන්ට මේ ගෙනාපු වීඩියෝ එකෙන් තියෙන මොකද සමහර අය මේක දන්නේ නැහැ මොකද්ද මේ දේ කියන්නේ කියලා. ඉතින් අපේ YouTube channel එක subscribe කරලා තියාගන්න මේකෙන් ඔයගලන්ට අලුත්ම products අලුත් විදිහට දැනගන්න පුළුවන්.